ඕගලන්ට මතක ඇති අපි දැන් අපේ අන්තිම වීඩියෝස් ටිකෙන් අපි කරා කේඩන්සස් 4 ගැන. තව එක කේඩන්ස් එකක් තියෙනවා මික්ස්ඩ් කේඩන්ස්. දැන් මට මේ ඔයගලන්ට කියන්න ඕන කරලා තියෙන්නේ මෙන්න මේකයි. මම පොඩි සමරි එකක් අරන් ආවේ මේ කේඩන්සස් ගැන. ඇත්තටම කියනවා නම් there are only four types of main cadences. cadences හතරක් තමයි තියෙන්නේ, අපිට ಜಾති හතරක් තමයි තියෙන්නේ. ඒ හතර තමයි perfect, imperfect, interrupted and plagal, right? So usually we have these four cadences types, right? එතකොට අපි මේ ශ්‍රී ලංකන් වෙස්ටර්න් මියුසික් සිලබස් එකේදී අපි ඉගෙන ගන්නවා තව එක වැඩිපුර cadence එකක්. ඒ තමයි mixed cadence, right? So here there are some like optional names for them. ඒ තමයි දැන් අපි ඉගෙන ගන්නවා perfect cadence එක. perfect cadence එකට අපිට කියන්න පුළුවන් authentic cadence කියලා. You have to remember that. Okay? So authentic cadence කියලා කොහේ හරි තිබ්බොත් දැනගන්න that's perfect cadence. And then we have the imperfect cadence. imperfect cadence එකට අපි කියනවා half cadence කියලා. Then we have interrupted cadence. Interrupted cadence, or we can say it's deceptive cadence. Interrupted and deceptive. Then the last cadence is plagal cadence. Plagal cadence කියන්නේ අපි කියනවා ආමේන් cadence. එතකොට මේ ටිකට ඇරෙන්න අපි අපේ ලංකාවේ ඉගෙන ගන්නවා තව එක cadence එකක්. ඒ තමයි mixed cadence. mixed cadence කියලා කියන්නේ half cadence එකටම තමයි. ඒ කියන්නේ පොඩි වෙනසක් තමයි තියෙන්නේ. ඒ දෙකේ ලොකු වෙනසක් නැහැ. අපි melody එකක් පැත්තෙන් ගත්තොත්, right? එතකොට summarize කරොත් මම perfect cadence අපිට මොකක්ද අපේ chords දෙක අපිට use වෙන්නේ dominant එකයි tonic එකයි. ඒ කියන්නේ chord 5 එකයි chord 1 එකයි. imperfect cadence එකට අපි use කරනවා chord 1 එකයි chord 5 එකයි. ඒ කියන්නේ tonic to dominant. Then interrupted cadence එකේ අපි use කරනවා chord 5 and chord 6. ඒ කියන්නේ dominant and mediant. Then plagal cadence we use chord 4 එකයි chord 1 එකයි. ඒ කියන්නේ chord 4 එක කියලා කියන්නේ dominant එක, sorry, subdominant එක, and then we use the tonic chord, right? එතකොට මේ හතර ඔයගන්ට මතක තියාගන්න ලේසි විදිහක් මං කිව්වොත් perfect cadence කියලා කියන්නේ අපි melody එකක් play වෙවි ගිහිල්ලා අන්තිමට ඉවර වෙන chord එක perfectly finish වෙනවා. හරියටම finish වෙනවා. imperfect කියලා කියන්නේ නිකන් මගින් නවතිනවා වගේ, unfinished. ඒ කියන්නේ ඉවරයක් නැහැ. නිකන් අපිට තව දැන් අපි සමහර කතා බලනවානේ, කතා බලලා ඉවරලා අපි කියන්නේ අයියෝ මේක මේ විදිහට ඉවර වෙන්නේ නැහැ, නැතුව ටිකක් හොඳ විදිහකට ඉවර වුණා නම් නිකන් ඉවරුනේ නැහැ වගේ කියලා අපි හිතන්නේ අන්න එහෙම. එතකොට interrupted කියලා කියන්නේ it's අපිට either we can think it's surprised, like surprised, or it's not ended. ඒ කියන්නේ හරියට end වෙලා නැහැ කියලා අපිට හිතන්න පුළුවන්, or else we can think it's a surprise, like එක පාට නිකන් මොකක් හරි surprising විදිහට ඉවර වෙනවා නම් අපිට interrupted. එහෙම නැත්නම් interrupt වෙලා, ඒ කියන්නේ මගින් බාධා වෙලා ඉවර වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන් විදිහට ඉවර වෙනවා නම් එතකොටත් අපිට කියන්න පුළුවන් it's a deceptive or interrupted cadence. And at last plagal cadence එක අපි කියනවා ආමේන් cadence කියලා. ඇයි අපි plagal cadence එකට ආමේන් cadence කියලා කියන්නේ? එහෙම කියන්න හේතුව තමයි ඕගොල්ලෝ දන්නවා අපි කැතලික්ස්ලා ඉන්නවා මෙතන. එතකොට අපි චර්ච් එකේ hymns play කරනවා නේ පියානෝ එකෙන්. එතකොට hymns play කරද්දී ගොඩක් වෙලාවට අපිට අන්තිමට ඇහෙන්නේ මේ triad එක තියෙනවා. අපි sing කරා ආමේන්, අන්න ඒ වගේ ටෝන් එකකට එන්නේ ආමේන් ටා. අන්න ඒ වගේ end එකක් තියෙනවා නම් අපිට අඳුර ගන්න පුළුවන් that's definitely a plagal cadence, right? So perfect means it's finished, imperfect means unfinished, interrupted it's a surprise or a interruption, then plagal means amen cadence.